ඉතින් මේ UK ඩෙස්ටිනේෂන් එකේ තියෙන තව වාසියක් තමයි වේව් ඕෆ් හම්බෙන. ඒ කියන්නේ අපි ගත්තොත් ඉතින් ඇයි අපි UK සිලෙක්ට් කරන්න ඕනේ? UK වලට යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒගොල්ලන්ට තියෙන choices මොනවද? ඉස්සලාම් ස්ටෙප් එක තමයි අපි වගේ ආයතනයක් හම්බ වෙන එක. මොනවද දැන් UK වල තියෙන study options? මූල්‍ය පහසුකම් ඒවා ලබා ගන්න කොහොම වගේද? අන්න ඒ සියල්ල අපි යන්න ඉස්සෙල්ලා ප්ලෑන් කරලා යන්න ඕන. අවුරුදු 45ට වැඩි ශිෂ්‍යයන් තමන්ගේ පවුල පිටින්ම UK යවලා මේ options වලට කවුද eligible වෙන්නේ? දැනුම් තේරුම් තියෙන කෙනෙක්ට කතා කරලා ඒ option එක බැලුවොත් එයාට scholarships හදාගන්න හැකියාව තියෙනවා. සමහර වෙනවා එහි කෙලිම සෙටල් වෙන්න බලා තමන්ගේ පවුල එහෙට ගෙනියලා ඒ පවුලත් එක්ක සෙටල්මන්ට් එකකට බලාපොරොත්තු වෙනවා. කොච්චර වැදගත්ද කියලා ඇත්තටම හරි කෙනෙක් කන්සල්ට් කරලා මේ පාත් එක යන්නේ. අවුරුදු 45ට වැඩි ශිෂ්‍යයන් තමන්ගේ පවුල පිටින්ම UK යවලා පොඩි ළමයි ඉන්න අය බබාලා බලා ගන්න නොමිලේ තියෙන සේවාවක්. Hello everyone and welcome to this new video series presented by Prime Visa Center. මේ වීඩියෝස් වලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් අයට වැදගත් වෙන ප්‍රයෝජනවත් වෙන මාතෘකාවක් ගැන. ඒ තමයි පිට රටකට ගිහිල්ලා higher education එකට තමන්ගේ උසස් අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මොන වගේ දේවල්ද දැනගන්න ඕනේ? විශේෂ අවධානය යොමු කරන්න ඕනේ මොන වගේ දේවල් වලටද කියන මාතෘකාව. ඉතින් අපි දන්නවා දැන් පිටරටකට ගිහිල්ලා higher education එකට පිටරටකට යනවා කිව්වහම ගොඩක් දෙනෙක්ගේ ඔළුවට එන්නේ හරිම complex, හරිම complicated, හරිම සංකීර්ණ process එකක්. මොකද යන්න ගොඩක් study destinations තියෙනවා, රටවල් තියෙනවා. ඒ වගේම තමයි visa process එක හරිම complicated. ඊළඟට එන ලොකුම ප්‍රශ්නයක් තමයි budget එක. ඉතින් මේ වගේ දේවල් හින්දා ඇත්තටම කොහෙන්ද අපි පටන් ගන්නෙ, කොහෙන්ද ඉවර කරන්නේ කියන දේ ගැන ගොඩක් අයට idea එකක් නැහැ. ඉතින් Prime Visa Center එකෙන් මේ කරන වීඩියෝ සීරීස් එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ සියලුම දේවල් ගැන සරලවම ඒ විස්තර ඔයගලන්ට කියලා දෙන එක. So we will try to break things down as much as we can to make things easier for all of you. Alright, so since we have a lot of areas to touch on, let's dive right into the video. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ UK ගැන. කියන්නේ ඔයා එංගලන්තයට ගිහලා ඔයාගේ උසස් අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් මේ දේවල් අද අපිත් එක්ක කතා කරන්න එකතු වෙලා ඉන්නවා මේ ශාස්ත්‍රීය අවුරුදු 25ක එක්ස්පීරියන්ස් එකක් තියෙන ගොඩක් ස්ටුඩන්ට්ස්ට UK ගිහිල්ලා ඒගොල්ලෝගේ higher education එක successful කරගන්න උදව් වෙච්ච පුද්ගලෙක්. ඒ තමයි Prime Visa Center එකේ අධ්‍යක්ෂ ප්‍රගීත් මදුරංග මහතා. Hello Mr. Prageet, welcome to the video. Welcome to this show. මම ඉස්සෙල්ලම පටන් ගන්න කැමති වීඩියෝ එක මොනවද දැන් UK වල තියෙන study options? කවුරු හරි UK වලට යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒගොල්ලන්ට තියෙන choices මොනවද Mr. Prageet? ලෝකයේ අධ්‍යාපනය පටන් ගත්තම මූලික වශයෙන් පිටරට අධ්‍යාපනයක් කියන ගැන හිතවුවම මූලික වශයෙන්ම මතක් වෙන රටක් තමයි UK කියන්නේ. කියන්නේ ලංකාවේ ඉතිහාසයෙන් ගත්තොත් අපි කියන්නේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකෙන් ග්‍රැජුවේට් වුණා නැත්නම් කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකෙන් ග්‍රැජුවේට් වුණා එන්න ඒ වගේ අතීතයේ ඉඳලම මේ UK එකෙන් ඩෙස්ටිනේෂන් එකට සෑහෙන ප්‍රමුඛත්වයක් තියලා තියෙනවා. එතකොට මේ ඩෙස්ටිනේෂන් එකට අපි කියන ෆවුන්ඩේෂන් ලෙවල් එකේ ඉඳලා PhD ලෙවල් එක දක්වා ස්ටුඩන්ට්ස්ට ඉගෙන ගන්න යන්න පුළුවන්. එතකොට මේ එක එක ලෙවල් එක අනුව ඒ ස්ටුඩන්ට්ස්ට හම්බ වෙන වරප්‍රසාද, එතකොට ඒගොල්ලන්ගේ සෙටල්මන්ට් එක, ඒගොල්ලන්ගේ කොයි වගේද PR පාත් එක ඒ යන ලෙවල් එක අනුව වෙනස් වෙන්න තියෙනවා. ඉතින් UK කියන ඩෙස්ටිනේෂන් එකේදී අපිට ලෝකයේ තියෙන ඕනෑම සබ්ජෙක්ට් ඒරියා එකක් අපි හිතන ඕනෑම සබ්ජෙක්ට් ඒරියා එකක් ඉගෙන ගන්න අවස්ථාවක් තියෙන. ඒ වගේම ඒ පාඨමාලාවක් ඒ උපාධියක් එහෙම නැත්නම් පශ්චාත් උපාධියක් එහෙම නැත්නම් PhD ලෙවල් එකක් ගන්න ඕනම කෙනෙක්ට ඉල්ලීමේ හැකියාවකුත් තියෙනවා. හරි දැන් මේ වගේ ගොඩක් options ස්ටුඩන්ට්ස්ට තෝරගන්න තියෙනවා. ඉතින් දැන් ඊළඟට එන ප්‍රශ්නේ තමයි මේ options වලට කවුද eligible වෙන්නේ? මොන වගේ qualifications තියන අයද මේ options තෝරගන්න ඕනේ Mr. Prageet? ඒක හොඳ ප්‍රශ්නයක් නදී. දැන් අපි කිව්වා ෆවුන්ඩේෂන් ලෙවල් එකක් තියෙනවා. එතකොට ඩිග්‍රී ලෙවල් එකක් තියෙනවා. මාස්ටර්ස් ලෙවල් එකක් තියෙනවා. PhD ලෙවල් එකක් තියෙනවා. එතකොට මේ එක එක ලෙවල් වලට යන්න පුළුවන් අවස්ථාවන් වෙනස්. කියන්නේ අපි ගත්තොත් දරුවෙක්ට O level විභාග ඉවරුනාට පස්සේ එයාට කෙලින්ම ෆවුන්ඩේෂන් ප්ලස් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙහි ලංකාවේ A level දක්වා ඉගෙන ගත්ත දරුවෙක්ට කෙලින්ම ඩිග්‍රී ලෙවල් එකකට යන්න පුළුවන්.
ඒතොර මේ ඩිග්‍රී ලෙවල් එකකටත් එහෙමත් නැත්නම් ෆවුන්ඩේෂන් ලෙවල් එකකටත් යද්දී එයාගේ මූලික සුසුකම් කියන්නේ O level කොච්චරක් පාස්ද, A level කොච්චරක් පාස්ද මේ කියන ඕනෑම තරාතිරමක දරුවෙක්ට මේ අධ්‍යාපන ක්‍රමවේද ඇතුල් වීමේ හැකියාව තියෙනවා. එතකොට මේ ඇතුල් වීමේදී මූලික සුසුකම් හැටියට අපි ගන්නවා ඉංග්‍රීසි දැනුම. කියන්නේ අපි මේන්ලි කතා කරොත් අපි ව්‍යවහාරයේ තියෙන IELTS. නැත්නම් IELTS වැනි PTE ඒ වගේ තවත් ඉංග්‍රීසි දැනුම් මනින ක්‍රමවේදවල තියෙන මේ මොකක් හෝ එකක අවස්ථා. ඉතින් මේ UK ඩෙස්ටිනේෂන් එකේ තියෙන තව වාසියක් තමයි මේ වේව් ඔෆ් හම්බෙන. ඒ කියන්නේ අපි ගත්තොත් O level වල ඉංග්‍රීසි විෂය සඳහා C සාමාර්ථයක් නැත්නම් B සාමාර්ථයක් ගත්ත කෙනෙක් ඉන්නවනම් එයාට වේව් ඔෆ් එකක් අරගෙන ඉංග්‍රීසි අපිට පෙන්වන්න නැතුව ඩිරෙක්ට්ලි ෆවුන්ඩේෂන් ලෙවල් එකට එහෙම නැත්නම් ඩිග්‍රී ලෙවල් එකට එහෙම නැත්නම් මාස්ටර්ස් ලෙවල් එකට යෑමේ හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ IELTS කරන්න ඕනේ නැහැ. O level ඔව් හැමෝටම මේක අවස්ථාවක් වෙන්නේ නැහැ. O level වල A හරි B හරි තියනවා නම් ඒක පෙන්නලා අපිට වේව් පෙන්නලා ඔෆ් එක ගන්න. යන්න පුළුවන්. ඒ අවස්ථාව තියෙනවා. හ්ම්. ඒ වගේම අපි ගත්තොත් මෙහි උපාධියක භාගයක් ඉවර කරගත්ත. එහෙම නැත්නම් මෙහි අපි ගත්තොත් HND එකක් අපි ගන්නවා ප්‍රධාන විෂය ධාරාවන් උගන්වන ආයතන මෙහි තියෙන අපි ගත්තොත් සිනෙක් ආයතනය, එහෙම නැත්නම් ESOFT ආයතනය, NIBM ඒ වගේ ලංකාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතනවල HND level ඉගෙන ගත්ත දරුවෝ ඉන්නවා. ඉතින් ඒ දරුවන්ට පුළුවන් ඕනනම් ඒ HND එකෙන් පස්සේ UK ගිහලා තමන්ගේ ෆයිනල් ඉයර් කරන්න. ඉතින් ඒ යන අවස්ථාවේදීත් ඒගොල්ලන්ට අර ඉංග්‍රීසි මාධ්‍ය අවශ්‍යද නැද්ද කියන එක අර ඒගොල්ලෝ මූලික O level වල නැත්නම් A level වල ගත්ත ඉංග්‍රීසි පාස් එක අනුව අවශ්‍යද නැද්ද කියන තීරණය වෙන ලැබෙයි ගන්න. right දැන් අපි තියෙන ස්ටඩි ඔප්ෂන්ස් ඒ වගේම කවුද ඒවට සුදුසුකම් ලබන්නේ කියන එක ගැන පොඩ්ඩක් කතා කරා. ඊළඟට එන ලොකුම ප්‍රශ්නේ තමයි මොකද්ද බජට් එක කියලා. මොකද අපි ඩිග්‍රී එක ගත්තොත් පෝස්ට් ග්‍රැජුවේට් ලෙවල්ස් ගත්තොත් ඒ හැම එකටම යන වියදම වෙනස්. එකිනෙකාට වෙනස් යන වියදම. ඉතින් අපි මේ බජට් එක ගැන පොඩ්ඩක් කතා කරොත් මිස්ටර් ප්‍රගීත්. බජට් එක ගත්තත් මෙහෙමයි. දැන් UK ගත්තොත් යුනිවර්සිටිස් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මේ සෑම යුනිවර්සිටියක්ම රාජ්‍ය අනුබද්ධ ආයතන. ඒතර මේ යුනිවර්සිටි එක දැන් අනිත් අපි ගත්තොත් වෙන ඕස්ට්‍රේලියාව, නිව්සීලන්ත වගේ නෙමෙයි මෙහි කොලෙජස් වලට ළමයිට යන්න හැකියාවක් නැහැ. කෙලිම යුනිවර්සිටි එකකටම ඕන ළමයි ඇතුල් වෙන්න. ඒ යුනිවර්සිටි එකට ඇතුල් වෙද්දී ඒ යුනිවර්සිටි එකේ ප්‍රෝග්‍රෑම්ස් වෙන අපි ගත්තොත් දල වශයෙන් පවුන් 10000ක් පවුන් 25000ක් අතර විහිදෙන නොයෙකුත් ආකාරයේ පේමන්ට් ස්ට්‍රක්චර්ස් තියෙනවා. එතකොට දරුවගේ තියෙන අපි කියමු ඇකඩමික් ක්වොලිෆිකේෂන් එක, එයාගේ තියෙන අනිකුත් ඒවා අනුව ස්කෝලර්ෂිප් ගැනීම හැකියාවකුත් තියෙනවා. එතකොට සමහර පාඨමාලා තියෙන සම්පූර්ණයෙන්ම නොමිලේ හදාරගන්න පුළුවන්. කියන්නේ අපි ගන්නවා නර්සින් වගේ පාඨමාලා තියෙනවා. A level වලට B සාමාර්ථ 3ක් තියෙනවනම් සම්පූර්ණ නර්සින් පාඨමාලාව නොමිලේ හදාරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ ඩිග්‍රීස් ද මාස්ටර්ස් ද PhDs ද කියලා නේ equally හැම එකේම ඒ වගේ ඔප්ෂන්ස් වලට යන්න පුළුවන්. හැම ලෙවල් එකකදීම ඒ වගේ ඔප්ෂන්ස් ඒගොල්ලන් ලැබෙනවා. මෙන්න මේ මූලික කියන්නේ ඒ අදාළ පාඨමාලාවට අදාළ මූලික සුසුකම් තියෙනවා නම් ඒ විශ්වවිද්‍යාල වලින් ඒ වගේම එහි තියෙන චැරිටි ඕගනයිසේෂන් ඒ වගේ ආයතන වලින් මේ ස්කෝලර්ෂිප් ලබා දීමේ හැකියාව තියෙනවා. එතනදී මම හිතන්නේ ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මේ දේවල් ගැන හොයලා බලලා අපි හරි කෙනෙක්ට කතා කරලා මොනවද මේ තියෙන ඔප්ෂන්ස් නැත්නම් සමහර අයට හිතෙන්න පුළුවන් මේකේ බජට් එක වැඩි. මේ ඔප්ෂන් එක මට නැහැ. හැබැයි ඇත්තටම එතනදී එයා තව දැනුම් තේරුම් තියෙන කෙනෙක්ට කතා කරලා ඒ ඔප්ෂන් එක බැලුවොත් එයාට ස්කෝලර්ෂිප්ස් හදාගන්න හැකියාව තියෙනවා. දරුවෙක් පිටරට ඉගෙන ගන්න යනවා නම් හරි ආයතනයකින් හරි පුද්ගලයෙක්ගෙන් දැනුම ලබා ගැනීම මේ කියන්නේ අපි කියන ඇඩ්වයිස් එකක් ගන්න එක ඒ පළපුරුද්දක් තියෙන විෂය ගැන දන්න පුද්ගලයෙක්ගෙන් මේක කරගන්න ඕන වෙන්නේ ඒක නිසා. මොකද දැන් අපි ගත්තොත් අපි අපේ ආයතනය ගත්ත වසර 16 මගේ ඉන්ඩස්ට්‍රි ගත්ත අවුරුදු 25ක සේවා කාලය. ඉතින් මේ කාලය තුලදී අපි නොයෙක් දරුවෝ එක එක ආකාරයෙන් මේ රටවලට ගිහිල්ලා ඉගෙන ගන්න විදිය. එතකොට මෙහි ගිහිල්ලා මූණ පාන්න වෙන සිදුවීම්. එතකොට එක එක දරුවන්ට අවශ්‍ය කියන්නේ මූල්‍ය පහසුකම් ඒවා ලබා ගන්න කොයි වගේද? අන්න ඒ සියල්ල අපි යන්න ඉස්සෙල්ලා plan කරලා යන්න ඕනේ. එතකොට මේ කොයි වගේද රටට ඇතුල් වෙන්න ඕන. ඇතුල් වීමේදී අවශ්‍ය වන මූලික බජට් එක මොකක්ද? එතකොට ඒ Tamanට තියෙන බජට් එක අනුව අපි කොයි යුනිවර්සිටි එකකට තෝරගන්නේ? කොයි පාත්වයක තෝරගන්නේ? අර ඒ වගේ Tamanට ගැළපෙන පාඨමාලාව, Tamanට ගැළපෙන ප්‍රදේශයක්, Tamanට පැරපෙන ක්වොලිෆිකේෂන් පැටර්න් එකක් අපි තෝරගන්න ඕනේ. අපි උදාහරණයක් වශයෙන් ගොඩක් දරුවන්ට ආසයි වෛද්‍ය උපාධිය හරහා දාන්න. නමුත් UK වගේ රටක කෙලින්ම වෛද්‍ය උපාධිය හදාරන්න ගියොත් ලොකු මුදලක් යනවා. නමුත්
වෙන පාත්වේස් තියෙනවා. අපි සයන්ස් රිලේටඩ් අපි කියනවා බයෝමෙඩිකල් වගේ මූලික උපාධියක් හදාarලා ඒකෙන් එයා හොඳ රිසල්ට් එකක් ගත්තොත් එයාට වෛද්‍ය උපාධියට ඊට වඩා ෂෝට්කට් එකකින් යන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවන් තියෙනවා මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න. ඔබතුමායි කියපු දේවල් වලින් ගොඩක්ම තේරෙන්නේ කොච්චර වැදගත්ද කියලා. ඇත්තටම හරි කෙනෙක් කන්සල්ට් කරලා මේ පාත් එක යන්නේ. මම හිතන්නේ ප්‍රයිම් වීසා සෙන්ටර් එක තුලින් UK වලට ගිහපු ගොඩක් ස්ටුඩන්ට්ස් ඒකට හරිම ග්‍රේට්ෆුල් වෙනවා ඇති, තැන්ක්ෆුල් වෙනවා ඇති මේ ඔප්ෂන්ස් හදලා දුන්නට. ඒ වගේම තමයි දැන් අපි බජට් එක ගැන කතා කරා. මිස්ටර් ප්‍රගීත් ඉස්සෙල්ලා බජට් එක ගැන කිව්වේ cost of living උත් ඉන්ක්ලූඩ් වෙලාද ඒකේ තිබ්බේ ඔව් නැත්නම්? අනිවාර්යෙන්. ඒ කියන්නේ අපි cost of living කියන්නේ මේකෙදි වැදගත් දේ තමයි අපි රටට ඇතුල් වීම පමණක් නෙමෙයි. ඇතුල් වුණාට පස්සේ එයා එතනින් එහාට එයාගේ ජීවිතය කොහොමද ගොඩනගන්නේ? කියන්නේ අපි යන අරමුණ. කියන්නේ අපිට නොයෙකුත් ආකාරයේ අරමුණු ඇතුව පුද්ගලයන් මේකට සම්බන්ධ වෙනවා. සමහරු ඉන්නවා ඒගොල්ලන්ට අවශ්‍ය හොඳ ක්වොලිෆිකේෂන් එකක් අරගෙන නැවත ලංකාවට එන්න. තවත් සමහරු ඉන්නවා ගිහිල්ලා කෙටි කාලීනව එහි ජීවත් වෙලා යම්කිසි මුදලක් හම්බ කරලා එහෙම නැත්නම් තමන්ගේ වෘත්තීය ජීවිතය කියන අපි කියන work experience exposure එක අරගෙන නැවත කාලෙකින් නවතා එන්න. සමහරු වෙනවා එහි කෙලිම සෙටල්මන්ට් එකකට. ඒ කියන්නේ කියන්නේ කෙලිම එහි සෙටල් වෙන්න බලාගෙන. තමන්ගේ පවුල එහෙට ගෙනියලා ඒ පවුලත් එක්ක සෙටල්මන්ට් එකකට බලාපොරොත්තු වෙන කොටසක්. ඉතින් මේකත් ආකාර කීපකින් සමහරු කියන්නේ අපි ෆවුන්ඩේෂන් ලෙවල් එකෙන් ගිහිල්ලා භාගයක් ඉගෙනගෙන නැවත ලංකාවට ඇවිල්ලා විවාහ වෙලා ඊට පස්සේ තමන්ගේ භාර්යාව හස්බන්ඩ් එක්ක නැවත යන්න. සමහරු ඉන්නවා මුලින් ඉඳන්ම ෆැමිලි එකම පිටින් යන්න. UK වලට මේ අවස්ථාවන් කීපෙම තියෙනවා. අපි ඩිපෙන්ඩන්ස් ගැන කතා කරොත් ඒත් එක්කම මම හිතන්නේ ළඟදී යම්කිසි පොලිසි චේන්ජස් වුණා ගවර්න්මන්ට් එකකින්. ඒතර PR එක දෙන කාලේ ඊළඟට ඔය වගේ ඩිපෙන්ඩන්ස් ගේන එක ඒ දේවල් මම හිතන්නේ මතයක් ගියා මේ දේවල් වෙනස් වුණා. දැන් ඩිපෙන්ඩන්ස් ගෙනියන්න බෑ. ඒ වගේ දැන් මොකද්ද තියෙන තත්ත්වය මිස්ටර් ප්‍රගීත්? ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද දැන් මේ UK කියන ඩෙස්ටිනේෂන් එකත් එක්ක ආව ලොකුම ඉෂුව එකක් තමයි මේ එකපාරට ඩිපෙන්ඩන්ස් යන්න බෑ, PR එක ගන්න බෑ. ඒක ගිහිල්ලා හරි අමාරුයි. නමුත් අපිට හරි ක්‍රමවේදයකින් හරි පාඨමාලාවක් හරි සබ්ජෙක්ට් ඒරියාවක් අපි තෝරගත්තොත් කියන්නේ එහි තියෙන රික්වයර්මන්ට් එකට අනුව හරි පාඨමාලාවක් හරි සබ්ජෙක්ට් ඒරියාවකට ගියොත් එයාට PR එක ගැනීම කිසිම ගැටලුවක් නැහැ. ඒත් මේ අලුත් ILR නීතිය අනුව ඒගොල්ලෝ දාලා තියෙනවා වසර 10ක් වසර 15ක් වසර 3කින් ඒගොල්ලන්ගේ සෙටල්මන්ට් එකට යන්න පුළුවන් ක්‍රමවේද කීපයක්. ඉතින් ඒ තමයි ඉගෙන ගන්න සබ්ජෙක්ට් ඒරියා. ඉතින් අපි ඒක දැන් අපිත් එක්ක සම්බන්ධ වෙන අයට අපි ඇත්තටම ඔය ඇඩ්වයිස් එක තමයි දෙන්නේ. ළමෙක් අපේ ගාවට හුඟක් වෙලාවට දරුවෙක් අපේ ගාවට එන්නේ මගේ යාළුවා ගියා මෙන්න මේක කරන්න මටත් ඒක කරන්න යන්න ඕනේ. නමුත් ඒක නෙමෙයි ඇත්තටම වැදගත් වෙන්නේ. අපි ඇත්තටම අපේ ගාවට ආපුවම අපි එයාට කියලා දෙනවා ඔයාගේ මෙන්න මේක තමයි ප්ලෑන් එක. මෙයාගේ ඔයාගේ ෂෝට් ටර්ම් ප්ලෑන් එක, ඔයාගේ මිඩල් ටර්ම් ප්ලෑන් එක, ඔයාගේ ලොන්ග් ටර්ම් ප්ලෑන්. ඒතර මේ ප්ලෑන් එක අනුව ඔයා කොයි ආකාරයකද මේක කරගන්න ඕනේ. ඒ කියන්නේ බජට් එක හදා ගන්න තැන ඉඳලා ඉතුරු බජට් එක ඊළඟ යා මුදල් හම්බ කර UK වගේ රටකට ගිහිල්ලා හම්බ කරලා ගෙවන්නත් පුළුවන්. නමුත් සමහර දරුවෝ ඉන්නවා ගිහිල්ලා කොච්චර හම්බ කරත් ඒ මුදල් ගෙවා ගන්න බැරුව ඉන්න අවස්ථාවක් තියෙනවා. නමුත් තමන්ගේ සෙල්ෆ් ඩිසිප්ලින් එක තියෙන අපේ ආයතනයෙන් තුලින් ඇත්තට අපි වෙන්නේ අපිට මේ එන දරුවෙක්ට අපි එයාගේ PR එක දක්වා එයාගේ සෙටල්මන්ට් එක දක්වා අපි ඒගොල්ලන්ගේ පස්සෙන් ඉඳලා අපි ඒගොල්ලන්ට ගයිඩ් කරනවා. ඒතකොට ඒගොල්ලන්ගේ හැම අවස්ථාවකදීම කඩයිම් හැම අවස්ථාවකදීම අපි ඒගොල්ලන්ට උදව් ලබා දෙනවා. ඉතින් අපිත් එක්ක පහුගිය අවුරුදු කීපයක් ගත්තොත් සාමාන්‍යයෙන් මතයක් තියෙන අවුරුදු 40 පෑන්නට පස්සේ අධ්‍යාපනයට යන්න අමාරුයි කියලා. නමුත් කියන්න ගොඩක් සතුටුයි අපි පහුගිය අවුරුදු කීපෙම අවුරුදු 45ට වැඩි ශිෂ්‍යයන් තමන්ගේ පවුල පිටින්ම UK යවලා ඒගොල්ලන්ගේ සෙටල්මන්ට් ඒගොල්ලන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය ඒගොල්ලන්ගේ එතකොට අනිත් එක මූලික දෙයක් තමයි හුඟක්ලාට මේ ෆැමිලිස් ගියාම තියෙන එකක් තමයි ස්පවුස් මොකද කරන්නේ. කියන්නේ හුඟක් වෙලාට අපේ තියෙන වයිෆ් උගන්නන්න දානවා හස්බන්ඩ් යනවා යත් එක්ක. නමුත් මේ යන පුද්ගලයාගේ කොයි වගේද එයා ඊළඟට හැසිරෙන්න ඕනේ. එයාට තියෙන බෙනිෆිට්ස් මොනවාද? එයා කොයි වගේද එයා ලංකාවෙන් යන්න ඉස්සෙල්ලා එයා මොනවාද ප්‍රිපෙයාර් වෙලා යන්න ඕනේ එයාගේ බජට් රේන්ජ් එක හරිගස්ස ගන්නවා. එතකොට දැන් අපි ගත්තොත් සන්ඩ්ලන් වගේ යුනිවර්සිටිස් වල තියෙනවා බේබි සිටින් වලට කියන්නේ අපි ගත්තොත් මේ බබාලා බලා ගන්න පොඩි ළමයි ඉන්න අය බබාලා බලා ගන්න නොමිලේ තියෙන සේවාවක් ඒ යුනිවර්සිටි. ඒ නිසා අපි පොඩි බබාලා ඉන්න අයට දැන් අපි UK වගේ රටකට ගියොත් බබාලා බලා ගන්නවා කියන එකට ලොකු මුදලක් ව්‍යය කරනවා. සමහර යුනිවර්සිටියට ගෙවන්න ඕන වඩා මුදලක් ගෙවන්න වෙනවා ඩේ කෙයාර් එකට. නමුත්
සන්ලයින් වගේ යුනිවර්සිටිස් වල තියෙනවා ඒකෙම බලා ගන්න මේක. ඒතකොට ඒක නොමිලේ. දැන් අන්න ඔය විශ්ලේෂණ වූ කියන්නේ අපි කියනවා ඔය ඇඩ්වාන්ස් ගයිඩන්ස් එක තමයි අපේ ආයතනයෙන් ලබා දෙන්නේ. හිතන ඒක ඒ කම්ප්ලීට් ගයිඩන්ස් එක ලබා දෙන එක ගොඩක් වටිනවා. මොකද වෙන රටකට යන්නේ. ඉතින් ඒ ගයිඩන්ස් එක නොදී වෙන රටකට යවුවොත් ඇත්තටම එතන he feels lost. ඉතින් ඒක so that's a very valuable service that you are providing. And as my last question, I don't know if we can come up with more questions while you are speaking because it's a very interesting area. දැන් මගේ අන්තිම ප්‍රශ්නේ විදිහට මම අහන්න කැමතියි මිස්ටර් ප්‍රගීත්. දැන් ඇයි අපි UK සිලෙක්ට් කරන්න ඕනේ? දැන් UK ගත්තොත් සාමාන්‍යයෙන් ටිකක් එක්ස්පෙන්සිව් කන්ට්‍රි එකක්, ස්ටඩි ඩෙස්ටිනේෂන් එකක්. ඉතින් ඇයි අපි UK සිලෙක්ට් කරන්න ඕනේ? හේතු කාරණා කීපයක් තියෙනවා. එක UK කියන ස්ටඩි ඩෙස්ටිනේෂන් එක ගත්තොත් අපේ අධ්‍යාපන ක්‍රමයයි ඒ අධ්‍යාපන ගත්තට ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒතකොට අපි මෙහින් ගිය එක්කෙන්ට එහෙ ලොකු වෙනසක් දකින්නේ නැහැ. ඊළඟ එක තමයි නීති රීති රාමුව ඒ ඔක්කොම ගත්තොත් ලංකාවට ගොඩාක් සමානයි. අනිත් එක හරි පහසුයි එහෙ ගිහිල්ලා ඉන්න. මොකද ඒ රට හැදිලා තියෙනවා, ඒ රටේ මිනිස්සු හැදිලා තියෙනවා මේ පිට රටින් ඉගෙන ගන්න එන කියන්නේ අපි කියනවා foreign students are welcoming country එක. ඒතකොට එහෙ සිස්ටම් එක ඒක ඔටෝමැටිකලි තියෙන එකක්. එතකොට අපෙන් යන පුද්ගලට ඒක අමාරුවක් නෑ ඇඩ්ජස්ට් වෙන්න. ඊළඟ එක තමයි එහෙ තියෙන අපි ගත්තොත් මාස්ටර් උපාධියක් ගත්තොත් අවුරුද්දක නිම කරන්න පුළුවන්. එතකොට මාස්ටර් උපාධියක් කරාට පස්සේ යාට අවුරුදු 1කමාරක දැන් අලුත් නීතිය යන අවුරුදු 1කමාරක පෝස්ටරි වර්ක් පර්මිට් එකක් තියෙනවා. නමුත් ඒකෙත් තව තියෙනවා. දැන් ඒකෙත් අපි ගිය අවුරුද්දට වෙනකන් තිබ්බේ අවුරුදු 2ක්. දැන් මේ අලුත් නීතිය අනුව අවුරුදු 1කමාරකට අඩු වුණා. නමුත් අපි දානවා ළමෙක්ව අවුරුද්දක් ඉගෙනගෙන අවුරුද්දක් ට්‍රේනින් අවුරුද්දක් තව යුනිවර්සිටි එකෙන් පොඩි ගාණක් ගෙවලා අරගෙන ඊට පස්සේ තව අවුරුදු 1කමාරක්. ඒතර ඒකෙදි ඒ දරුවට තියෙන වාසිය තමයි අවුරුද්ද තුල යාට අර හරි පාඨමාලාවට ගැලපෙන රස්සාවක් කරන්න. එතකොට ඒ රස්සාවත් එක්ක ඊළඟට ඒක පර්මනන්ට් ජොබ් එක ගන්න. මෙන්න මේ වගේ පාත් එකකට යන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසා මේකෙදි අර අපි මොකද්ද කරන්නේ? කොහාටද යන්නේ? මොකක්ද ඒකෙන් අපි ගන්න වෙන ෆයිනල් ඩෙස්ටිනේෂන් එක කියන එක වැදගත්. ඊළඟ UK කියන රටේ අනිත් එක තමයි අපිට වයස සීමාවක් නැහැ. එයාට ගිහිලා සෙටල්මන්ට් එකට කල් තියෙනවා. ඒතර හරි පාත් එකක යනවනම් ඔයගේ PR එක ගන්න කිසිම ගැටලුවක් නැහැ. ඒතර අපි ගත්තොත් ආරක්ෂාව හොඳයි. ඊළඟට ලොකුම දේ තමයි සෞඛ්‍ය. කියන්නේ රාජ්‍ය සෞඛ්‍ය සේවයක් තියෙන්නේ. ඒතර අපි ගත්තොත් රාජ්‍ය ප්‍රවාහන සේවයක් තියෙනවා. ඉතින් මේ ඉගෙන ගන්න යන එක්කෙනෙක්ගේ තමන්ගේ දරුවන්ට නොමිලේ අධ්‍යාපනය තියෙනවා. ස්පවුස් ෆුල් ටයිම් වර්කින් රයිට්ස් තියෙනවා. ඉතින් මේ කියන මේ ටෝටල් පැකේජ් එක සහ මේකෙදි ලොකුම කටිය මුණපාන දෙයක් තමයි ෂෝ මනි කියන එක. කියන්නේ රටකට යද්දී අපි පෙන්වන්න ඕන මුදල් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ මුදල් ප්‍රමාණය පෙන්වීම හුඟක් අයට දෙන ගැටලුවක්. ඉතින් අපි ගත්තොත් UK වගේ රටකට තනි කෙනෙක් ලක්ෂ 85ක් විතර මුදලක් පෙන්වන්න ඕනේ. නමුත් අපි ඒ පාඨමාලාව සඳහා අපි වෙන ඕස්ට්‍රේලියාව නැත්නම් කැනඩාව නැත්නම් නිව්සීලන්ත ගත්තොත් ඒ වලදී අපි මාස 6ක් ඒ මුදල් පරණ කරලා ඒ මුදල් ආපු විදිය ඒ ගොඩාක් දේවල් පෙන්වන්නේ අවස්ථාවක් තියෙනවා. නමුත් UK වල එහෙම අවස්ථාවක් නැහැ. අපි දවස් 28යි පරණ වෙන්න ඕනේ මුදල. එතකොට ඒක ආපු විදියක් ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අර ලිහිල් එතන ප්‍රතිපත්තියක්. ඉතින් ඒවත් එක්ක ඇත්තටම කට්ටියකට ඩෙසිග්නේෂන් එකකට එහෙ ගිහිලා සෙටල් වෙන්න හැකියාව තියෙනවා. තාමත් ෆැමිලි වලට යන්න පුළුවන්. ඒක හරි පාඨමාලාවක් අපි මාස්ටර් ඔෆ් රිසර්ච් පාඨමාලා, ડોක්ටර් පාඨමාලා ඒ වලට ෆැමිලි යන්න පුළුවන්. මම එක ප්‍රශ්නයක් අහන්න කැමතියි මිස්ටර් ප්‍රගීත්. දැන් UK වලට කවුරු හයර් এডুকেෂන් වලට යනවා නම් මොකද්ද ගන්න තියෙන පළවෙනිම ස්ටෙප් එක? ඉස්සලාම් ස්ටෙප් එක තමයි අපි වගේ ආයතනයක් හම්බ වෙන එක. මොකද ඇවිල්ලා ඉස්සලා කතා කරන්න. තමන්ගේ තියෙන අවශ්‍යතාවය ගැන කතා කරන්න. එතකොට ආවට පස්සේ ඒගොල්ලන්ගේ තියෙන ෆයිනෑන්ෂල් බෑග්ග්‍රවුන්ඩ් එක. එතකොට එයාගේ දැනට තියෙන අධ්‍යාපන සුසුකම්. අපි ඇත්තටම මේ රටකට යන්න පුද්ගලයෙක් ඉන්නන අපි කියන අවසරකට ඉස්සෙල්ලවක්වත් ඇවිල්ලා හම්බෙලා එයාගේ ප්ලෑන් කරගන්න ඕනේ. එතකොට තමයි එයාට හොඳ ඔප්ෂන් එකකට යන්න පුළුවන්. අපිට එන හුඟක් අය ඇවිල්ලා මේ ඉමීඩියට් ඉන්ටේක් එකකට යන්න. නැත්නම් මාස දෙකකින් මාස තුනෙන් ඇතුළේ. එතකොට අපිට උනත් එයාට දෙන්න පුළුවන් සොලියුෂන් එක අඩුයි. ඇත්තම රටකට යනවා කියන්නේ මේ ලේසි දෙයක් නෙමෙයි. ගොඩාක් හිතලා තමන්ගේ ප්ලෑන් කරලා යන්න ඕන ගමන. ඉතින් මේ ප්ලෑනින් එක අපිට බාර දෙන්න. අපි ඔයාට අවශ්‍ය ප්ලෑනින් එක ලබා දෙන්න. ඒක තමයි අපේ ආයතනයේ තියෙන විශේෂත්වය. අවශ්‍ය ප්ලෑනින් එක ලබා දෙන්නත් හරිම රිසල්ට් එක ලබා දෙන්නත් කල් ඇතුව මම හිතන්නේ ප්‍රයිම් වීසා සෙන්ටර් එකට ඇවිල්ලා මම හිතන්නේ තවත් වැදගත් දෙයක් තමයි එතනදී ට්‍රාන්ස්පේරන්ට් වෙන එක. තමන්ගේ
බෑග්‍රවුන්ඩ් එක මොකක්ද මොනවද අවශ්‍යතා ෆයිනෑන්ෂල් ඇස්පෙක්ට් එක ගත්තොත් ඒ හැමදේ ගැනම කන්සල්ටන්ට් එක්ක ට්‍රාන්ස්පේරන්ට් වෙන එකෙන් මම හිතන්නේ ලොකු රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන් නේද? තමන් ඇත්ත කියන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලෝ යන ආයතනයේ පුද්ගලයොත් ඇත්ත කියන්න ඕනේ. ඉතින් අපේ ආයතනයේ විශේෂත්වයක් තමයි ඔයගොල්ලන්ට කෙලින්ම ආයතනයේ ප්‍රධානීන් එක්කමයි ගනුදෙනු කරන ගොඩක් ආයතන ගත්තොත් ඒකේ කවුද ප්‍රධානියා ආයතනයේ අයිතිය කාටත් හොයාගන්න බෑ. ඒ කියන්නේ අද ඉන්න කවුන්සලර් නෙමෙයි හෙට ඉන්නේ. ඉතින් මේක එහෙමනේ ඔයගොල්ලෝ ඩිරෙක්ට්ලි අපිත් එක්කමයි කතා කරන්නේ. ඒතර අපේ ආයතනයට අපි භාෂා තුනෙන්ම කතා කරන්න පුළුවන් අපේ ඉන්න අයට. ඒතර සමුගක් අපේ එන දෙමව්පියන්ට ඇත්තටම අපි ගත්තොත් උතුරු පැත්තේ එන අයට සිංහල හෝ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාවක් නැහැ. දමිළ භාෂාව තමයි කතා කරන්නේ. ඉතින් අපි අපේ කවුන්සලර්ස්ලා අපේ ඉන්න ගයිඩන්ස් කරන අයට භාෂා තුනම කතා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ ඔක්කොම සර්ටිෆයිඩ් වෙල් එක්ස්පීරියන්ස් කට්ටියක් තමයි මේ ඔයගලන්ට ගයිඩන්ස් එක ලබා දෙන්නේ. හයර් එඩියුකේෂන් එකට ඔයා UK යන්න අදහසක් ඔයාට තියෙනවා නම් වැදගත්ම දේ තමයි විශ්වාසවන්ත ඒ වගේම රිසල්ට්ස් පෙන්වලා තියෙන කන්සල්ටන්ට් කෙනෙක් එක්ක සම්බන්ධ වෙන එක. ඉතින් ඔයාට හැම ස්ටෙප් එකේදීම උදව් කරන්න ප්‍රයිම් වීසා සෙන්ටර් එක බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකේ කතා කරේ UK ගැන. ඉතින් අපි තවත් අනිත් වීඩියෝස් වලින් අනිත් රටවල් කවර් කරන්න බලාපොරොත්තු වෙනවා. Thank you very much Mr. Pragi. මේ විස්තර අපිත් එක්ක Thank you. බෙදාගත්තට. ඉතින් අපේ අනිත් වීඩියෝස් උත් එනවා ඕස්ට්‍රේලියා, කැනඩා මේ වගේ countries cover කරලා. So stay tuned.